මරි පාකිස්තානට අවසර හම්බුණා ඉන්දියාවට පහර දෙන්න ඒගොල්ලන්ගේ ආමිකට. ඔයාලට මතකද රෂියන් යුක්‍රේන යුද්ධ යන කාලේ ඇමරිකාවට අවස්ථාව ආවා රෂියන් ඒගොල්ලන්ගේ වෙපනුයි ඇමරිකන් වෙපනුයි චෙක් කරගන්න යුක්‍රේන යුද්ධෙ මැද්දට දාලා. හැමෝම වෙපන් දීලා රෂියන් වලට විරුද්ධව යුරෝපීය යුනියන් එකත් එක්ක ඇමරිකාව එකතු වෙලා කරපු යුද්ධය අන්තිමට රුසියාව ආයුධ ටික ඒගොල්ලන්ට ටෙස්ට් කරගන්න හම්බුණා. ඇමරිකාවට ඒගොල්ලන්ගේ ආයුධ ටික ටෙස්ට් කරගන්න හම්බුණා. දැන් ඔන්න මේ පාර චීනට chance එකක් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ගේ වෙපන් හොඳ ඇමරිකන් වෙපන් හොඳ කියලා බලන්න. මොකද ඉන්දියාවට සපෝට් කරනවා ඇමරිකාවයි ඉස්රායලේ, පාකිස්තාන වලට සපෝට් කරනවා තුර්කියයි, තව ගොඩක් රටවල් පාකිස්තානට සපෝට් කරනවා. ඒ වගේම චීනේ ඒගොල්ලන්ගේ අලුත්ම මේ ෆයිටර් ජෙට් දීලා තිනවා පාකිස්තාන වලට. මේ කොහොමද මුලින්ම පාකිස්තානයේ තිබ්බ ත්‍රස්තවාදී සෙට් එකක් නෙවිලා ගැහුවේ. ඊට පස්සේ ඉන්දියාව ඒගොල්ලන්ට රියැක්ට් කරා. ඕකෝනේ මේ හොඳම කතාව. දැන් කවදා හරි දවසක ඕක ඇමරිකාවේ CIA එකේ ගේම් එකක් හරි මොසාඩ් එකේ ගේම් එකක් හරි ඒගොල්ලන්ගේ චීනයට විරුද්ධව ඒගොල්ලන්ගේ බලය පතුරවද්දී මේ වෙපන් ටෙස්ට් කරගන්න කරපු ගේම් එකක් කියලා දැනගත්තොත් ඒ වගේ දෙයක් කියලා එළිය වුණොත් කවදා හරි ඉන්දියාවටයි පාකිස්තානටයි උණ ගැහෙනවා. ඒ කියන්නේ ඉන්දියාවට ගහපු ත්‍රස්තවාදී ඇටැක් එක ඇමරිකන් CIA එක හරි මොසාඩ් එකේ හරි ට්‍රාන්ස් මේවුමක් කියලා දැනගත්ත දවසට එහෙම දෙයක් වුණොත් එහෙම දෙයක් කියලා දැනගත්තොත් තමයි ඉන්දියාවට අනිවාර්යයෙන්ම උණ ගැහෙන්නේ. මේ වෙලාවේ ඒගොල්ලන්ට පුළුවන් චීනෙට චීනේ වෙපන් ටික ටෙස්ට් කරගන්න පුළුවන් ඒක පාකිස්තානට දීලා ඉන්දියාවට ඇමරිකාව ගාව තියෙන ආයුධ ටික දීලා චීනයේ බලය සහ ඇමරිකාවේ බලය කියන එක බලන්න පුළුවන් ටෙස්ට් කරලා කාටද වැඩියෙන්ම පවර් එකක් තියෙන මිලිටරි පවර් එකක් තියෙන කියලා. මොකද කොච්චර මේ මිලිටරි ඉක්විප්මන්ට් හැදුවත් වැඩක් නැහැ. ඒවා ඇත්ත වායකක දාලා ටෙස්ට් කරන්න ඕනේ. ඉතින් ෆ්‍රන්ට් ලයින් එක දාලා ටෙස්ට් කරන්න හොඳම අවස්ථාව තමයි මේ වෙලාවේ. ඒ අවස්ථාවට පොට පාදන්න තමයි මම හිතන්නේ මේ වගේ යුද්ධයක් ඇති වුණේ. අපි ලංකාව විදිහට ගත්තාම අපිට මොකුත් කියන්න බෑ. මොකද පාකිස්තානයේ අපිට ඒ කාලේ යුද්ධ කරනකොට LTT එකට විරුද්ධව ගහන්න සෑහෙන ආයුධ දුන්නා. ඉන්දියාවේ ඉල්ල LTT එකට පාරිප්පු දාපු වෙන කරේ. ඉතින් මේ වගේ අවස්ථාවක මේ වෙලාවේ ඉතින් අපිට පාකිස්තානට තමයි සපෝට් කරන්න තියෙන්නේ. කොහොමද ඉන්දියාවේ ෆයිටර් ජෙට් 5ක් බිම දැම්ම කියලා ඒගොල්ලෝ කියනවා. ඒක අපි පිළිගන්නේ නැහැ. දෙකක් කියලා තමයි ඒගොල්ලෝ පිළිගන්නේ. කොහොම හරි චයිනීස් ඉක්විප්මන්ට් යූස් කරලා තමයි මේ ගේම් එක ගහලා තියෙන්නේ ඒගොල්ලෝ. රටවල් දෙකටම නියුක්ලියර් වෙපන්ස් තියෙනවා. ඉතින් බලමු මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියලා දෙගොල්ලෝ ගහගත්තොත් ඉන්දියාවට යටින් අපි ඉන්නේ. පොඩි ගණනය කිරීමක් හරි වරදුනොත් අපිට තමයි කියලා වෙන්නේ අන්තිමට. මේ ප්‍රොක්සි වෝර් එක ඇතුළේ අනිවාර්යයෙන්ම චීනටයි ඇමරිකාවටයි පට්ට chance එකක් එනවා ඊශ්‍රායල් වලට ඒගොල්ලන්ගේ තියෙන ටෙක්නොලොජිස් චෙක් කරන්න. ඔන්න ඕක තමයි වෙන්නේ. ඕක රෂියන් යුක්‍රේන යුද්ධෙදිත් හොඳටම වුණා. දැන් අලුත් යුද පිටියක් ඇති වෙලා තියෙනවා. ඒක ඇතුලේ හැමෝටම තමන්ගේ වෙපන් මොනවද කියලා ටෙස්ට් කරගන්න පට්ට chance එකක් ඇවිල්ලා තියෙනවා. ඒකයි මම කිව්වේ කලින් මේක CIA හරි මොසාඩ් හරි මිෂන් එකක් කියලා දැනගත්තොත් ඉන්දියාවට උණ ගැනෙනවා කියලා. මොකද ඉන්දියාව ආර්ථික බලවත් එක්කන සෑහෙන